Hi guys, නැවෙලා ඉන්නේ රත්නපුර කුරුවිට බෝපත්තල බලන්න. ඉතින් යන්න තියෙනවා අද උදේ ටිකක් වැස්සා. ඒ හින්දා වතුර සැර වැඩි ඇහෙනවනේ සද්දේ. බලමු අපි උඩට ගිහිල්ලා කොහොමද කියලා. වතුර පාර දිගේ තමයි පොඩ්ඩක් උඩට යන්න තියෙන්නේ. වතුර වැහපුණු හින්දා වතුර පාර සැර වැඩි. බලමු හිමීට යන්න. ඉතින් ගයිස් මෙන්න මේ බෝපත්තැල්ල කියලා මෙන්න මේ දියැලට නම හැදිලා තියෙන්නේ. මේක බෝකොලයක් හැඩයට උඩ ඉඳලා පහළට වැටෙන හින්දා, ඒ කියන්නේ නටුවෙන් පටන් අරන් පහළට එනකොට ටිකක් විශාල වෙවිලා අපහු චූටියට තමයි වැටෙන්නේ. ඒක බෝකොලයක් වගේ දුර ඉඳලා බලනකොට. ඒ හින්දා තමයි මේකට බෝපත්තැල්ල කියලා කියන්නේ. මේ මෙතනිමුත් මේ විදිහටම උඩට යන්න පුළුවන්. ඒ වගේම ඔයාට පේන තැන එහා පැත්තෙන් පාරක් තියෙනවා. ඒකෙමුත් යන්න පුළුවන්. ඒකට අතන වතුර ටිකක් අඩු වුණොත් පයිම යන්න පුළුවන්. නැත්නම් එතන පාරුවකුත් තියෙනවා. මාම කෙනෙක් ඉන්නවා පාරුවක් තියාගෙන. ඒ මාමා පාරුවෙන් එහා පැත්තට ඉකොඩ කරලා දෙනවා යන්න. මම නම් ගියේ මේ දොළ පාර දිගේ උඩට. මේක ටිකක් අවදානම්. හැබැයි මේක වෙනම අත්දැකීමක් මෙහෙම යන එක. මොකද මේ වැස්ස හින්දා ගල් ඔක්කොම තෙමිලා තියෙන්නේ. උඩින් තියෙන ගලුත් ඔක්කොම තෙමිලා තියෙන්නේ. ඕ ලිස්සන ඔක්කොම. හැබැයි ඉතින් මෙහෙම යනකොට ඒක වෙනම අත්දැකීමක්. මෙන්න මේ විදිහට යන්න තියෙන්නේ. උඩට යනකොට මෙන්න මේ පැත්තෙන් අපි ගිහිල්ලා බලන්න ඕන. හරි, මෙතනින් එහාට මෙන්න මේ විදිහටම කැලේ මැදින් යන්න පුළුවන්. මේක නිකන් දූපතක් වගේ ගඟ මැද තියෙන. මේ හරියේ නිස්කලංකව ඉන්න පුළුවන්. ඕන කෙනෙකුට ඇවිල්ලා දියැල දිහා බලාගෙන ඕන වෙලාවක් ඉන්න පුළුවන් මෙතෙන්ට වෙලා. ඕන වෙලාවක් කියන්නේ උදේ 6 ඉඳලා හවස 7 වෙනකන් විතරයි මේගොල්ලෝ අවසර දීලා තියෙන්නේ අපිට දියැල බලන්න. ඒ වෙලාව ඇතුළත ඕන වෙලාවක් ඉන්න පුළුවන් මෙතනට වෙලා. මේ බෝපත්තැල්ල හැදිලා තියෙන්නේ කුරු ගඟින්. මේක කළු ගඟේ අතු ගංගාවක්. ඒකෙන් තමයි මෙන්න මේ ලස්සන දියැල්ල තියෙන දියැල්ල හැදිලා තියෙන්නේ. බෝපත්තැල්ල හැදිලා තියෙන්නේ මෙන්න මේකෙන්. මේ වගේ ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන්. මේක සිරිපාද අඩවියෙන් තමයි මේක පටන් ගන්නෙ. ගල් ඔක්කොම ලිස්සනවා වැස්සාපු හින්දා. ඒ හින්දා වතුර පාරත් පොඩ්ඩක් සැර වැඩි හින්දා යන්න අමාරුයි. ඉතින් ඔයගොල්ලොත් එනවනම් වැස්ස එහෙම තියෙන වෙලාවක එනවනම් උඩට යන්න දඟලන්න එපා වැඩිය. මොකද වතුර පාර හොඳටම සැර වැඩි හින්දා. බලමු. ලස්සනයි. හැබැයි අනතුරුදායකයි. බොහොම පරිස්සමට තමයි මේ ගල් වලින් යන්න ඕන. පේනවනේ ඔක්කොම ගල් තෙමිලා තියෙන ලිස්සනවා හොඳටම. දවල් වෙලාවක ආවනම් මෙන්න මේ හරියට වෙලා ලස්සනට පාඩුවේ ඉන්න පුළුවන්. ඔක්කොටම කපල් එකක් වගේ ආවනම් තවත් හොඳයි. දහස් අම්මෝ නිදහස්. ඒ අනුකූලතාවයකයි රස්සාවු ඉන්නේ. කුරු ගඟින් මෙන්න මේ විදියට දියැල්ල පටන් අරගෙන පහළට ගලාගෙන එනවා. මේක එකතු වෙනවා කළු ගඟට. මේක තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා නම් සිරිපාද රක්ෂිතයට තමයි අයිති වෙන්නේ මේ වතුර පාර. දෙපැත්තේ තියෙනවා ලස්සන රක්ෂිතයක්. මේකේ විවිධාකාර ගස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දියැල්ල මීටර 30ක් විතර තමයි උස. සාමාන්‍ය ලොකු උසක් නැහැ අනිත් දියැලිත් එක බලනකොට. හැබැයි ලස්සනයි. අනිත් දියැලි
වලට වඩා ටිකක් මේක ලස්සනයි කියලා කියන්න පුළුවන්. හරි මම කියන්නම් මේ දියැල්ල බලන්න එන විදිහත් කියන්නම්. ඔයා කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් ඇහැලියගොඩ කුරුවිට ඒ කියන්නේ 99 පාරේ ඇවිල්ලා කුරුවිට ටවුන් එකෙන් යන්න ඕන. පලාබද්දල පාරෙත් එන්න පුළුවන්. ඊට මෙහාත් බෝඩ් දාලා තියෙනවා. ඊට මෙහා තවත් හම්බ වෙනවා පාරවල් දෙක තුනක්ම. ඒ වගේමුත් එන්න පුළුවන්. බෝඩ් දාලා තියෙනවා ඉන්න මෙතෙන්දම. මැප් එක බලාගෙනත් එන්න පුළුවන්. ලස්සන දියැලක් බලන්න එන්න පුළුවන්. ඔයා නිදහසේ ඉන්නවා නම් නිදහසේ ඉන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මාරම ලස්සනයි. මෙන්න මේ හරියට ආවම ඇඟට එනවා පින්න. ඒ කියන්නේ වතුර දියැලෙන් විසිට කරන වතුර පින්න වෙලා ඒවා ඇඟට එනවා මෙතන ඉන්නකොට. ඉතින් ඒක මාරම ඇඟට දැනෙන දෙයක්. ඕගොල්ලෝ එකත් ඉඳලා බලන්න ඕන. දියැලක් බලන්න යනවා නම් ඉතින් මෙන්න මේ වගේ ඉතින් ළඟට යන්න තමයි කවුරුත් බලන්නේ. මෙන්න මේ නිදහස ගන්න. හරි ගයිස් එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ළඟදිම මේ වගේම ලස්සන වීඩියෝ බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.